කිසියම් මේ වගේ පරිපථයක් තියෙනවා. මේ පරිපථයේ S1 සහ S2 කියන යතුරු විවෘතෝ තිබෙදී සහ S1 S2 යතුරු සම්මූර්තව තිබෙදී. මේ යතුරු වහගත්තොත් එන්නේ මේ විදිහේ පරිපථයක් තියෙන්නේ. S1 යතුරක් වහනවා මේ S2 යතුරක් වහනවා. එතකොට දැන් අවස්ථා දෙකේදී මේගොල්ලෝ කියන ආකාරයට එකම පාඨාංකය තමයි මීටරයෙන් පෙන්වන්න කරන්න ඕන. ස්විච් ආදියන්නේ ඔය විදිහට. හරි. එතකොට වෙන්න ඕන මේකයි. අවස්ථා දෙකේදීම ඇමීටරය හරහා ගමන් කරන ධාරා සමාන වෙන්න ඕන. ඇමීටරයෙන් ගමන් කරන ධාරා සමාන වෙන්න ඕන. හරි. අපිට අවශ්‍ය එකම පාඨාංකයක් වෙන විදිහට මේ R කියන කෙනා R ප්‍රතිරෝධය වගේ කීයක් වෙන්නවද කියලා හොයාගන්න. හරි. එහෙමනම් මම ගත්තොත් එහෙම මේ පරිපථයේ බලන්න ධාරා ගමන් කරන විදිය. 8 2 මේ 8 වෝල්ට් කියන්නේ කෝෂය 2 යෝ 3 යෝ ආයිමත් 3 යෝ මරා තමයි ධාරා ගමන් කරන්නේ. ධාරා ගමන් කරන විදියට. මේ ආකාරයේ ධාරාවක් තමයි ගමන් කරන්නේ පරිපථයේ පුරාම. එක කෝෂයකදී අපිට පුළුවන් මේ චක්‍රීය දිශාව සලකලා කර්චොප් නියම දාන්න. සිග්මා IR සමානයි සිග්මා E කියන එක. I වාරයක් R කිව්වම 2 යොම් 3 යොම් 3 යොම්. සමානයි කෝෂයේ විද්‍යුත්කාමක බලය එන්නේ 8යි. I සමානයි ඇම්පියර් 1යි. I සමානයි ඇම්පියර් 1යි. මෙතනදිත් එහෙනම් ගමන් කරන්න ඕන ඔය ඇම්පියර් එකම තමයි. හරි? ඒ ඇම්පියර් ඇමීටරේ පරිපූර්ණයි කියලා ඒගොල්ලෝ කියනවා. අවස්ථා දෙකේ පාඨාංක සමාන වෙන්න ඕන කියනවා. එහෙනම් ආර්ථික ප්‍රතිරෝධය අගේ අහලා තියෙනවා. හරි. දැන් එහෙනම් බලන්න. මෙතන මම ගත්තොත් එහෙම මේ 3යි ඕම් කියන කෝෂයට මොකද වෙන්නේ? මේ ස්විච් එක වැහුවාට පස්සේ මේ 3යි ඕම් දෙකත් විභව සමානයි. ඒ කියන්නේ ප්‍රතිරෝධය ෂෝට් කරලා මේ කම්බියකින් ෂෝට් කරලා ඒක නිසා මේ ප්‍රතිරෝධය වැඩක් වෙන්නේ නැහැ. ප්‍රතිරෝධ ධාරා ගමන් කරන්නේ නැහැ. එතකොට මම ගත්තොත් එහෙම මෙතනදී මේ හරහා ඉබාන්තරයේ ඉන්නේ 3 වරක්. ඒක කියන්නේ 3යි. මේ සමාන්තරගත වෙන මේ හරහා ඉබාන්තරයක් දෙන අනිවාර්යයෙන්ම 3ක් වෙන්න ඕනේ. එහෙනම් මේ හරහා ගමන් කරන ධාරාව කියන. ඉබාන්තරයේ 3යි නම් ගමන් කරන ධාරාව 3 වෙදීම. එතකොට මේ 1 ඇම්පියර් එක. මේ 3 වෙදීම ධාරාවයි. දෙකම එකතු වෙලා තමයි මේ පැත්තෙන් ඊට පස්සේ එන්නේ. මේ හරහා ධාරා යන්නේ නැහැ. ඒ කියන්නේ එක ධන 3 වෙදීම R කියන එක. ඔය ආකාරයෙන් තමයි ධාරා ගමන් කරන්නේ. එහෙමනම් දැන් අපිට පුළුවන් මෙන්න මේ වගේ චක්‍රීය දිශාවක් මම දෙක කියලා ගන්න. මෙන්න මේ ටික. මේ ටික සලකලා කර්චොප් නියම දාන්න පුළුවන්. දෙක චක්‍රීය දිශාව සලකලා සිග්මා IR සමානයි සිග්මා E සූත්‍රය දාගන්න. එතකොට I මේ තියෙන සම්පූර්ණ ධාරාව මේ ප්‍රතිරෝධය හරහා ගමන් කරන ධාරාව තමයි එක ධන 3 වෙදීම R කියලා කියන්නේ. එතකොට එක ධන 3 වෙදීම වාරයක් 2 තව මෙතන ධන 3 වරක් 1 තව එච්චරයි සමානයි 8යි. මෙතනින් එනවා එක ධන 3 වෙදීම R වාරයක් 2 සමානයි 5යි. ඔතනින් එනවා 6 වෙදීම R සමානයි 2 වරක් 1 2යි. අරයට ගියාම මේක 3ක් වෙනවා. R සමානයි කොච්චරද දෙන්නේ? ඕම් 2යි. R සමානයි අපිට හම් වෙනවා ඕම් 2යි කියලා. ඔන්න තියෙනවා
S1 S2 යතුරු සංවෘතව තිබියදී විවෘතව තිබියදී ඇඟිල්ලේ පාට අංකය එකම පෙන්වන්න ඕන නම් එකම පාට අංකයක් පෙන්වන්න ඕන නම් ආවෘත්ති තියෙන්න ඕන වගේ.